අදත් මගේ channel එකට එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්න හදන්නේ water world එක බලන්න. හරි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ තියෙන්නේ අපි මුලින්ම එනකොට දකින්න තියෙන පොන්ඩ් එක. පොන්ඩ් එක නෙමෙයි. sorry වීදුරු ටැංකිය. මේකේ ඉන්නේ sea water මාළු. ඔය ගහලා තියෙන්නේ උඩින් ලෝකයේ මුහුදුම තුන. එහෙම තියෙන්නේ මේ ඉන්නේ sea water මාළු. ඇත්තටම මේ ඒන්ජල් වගේ මාළුවෙකුත් හිටියා. ඒ මාළුවට නම් මට ගොඩක්ම ආස හිතුණා. තව ඒකේ ලස්සන චූටි මාළු ගොඩක් හිටියා. තව පෙන්වන්න ඕනේ මාළුවෙක් හිටියා පෆර් කෙනෙක්. එයාව නම් පෙන්වන්නේ නැතුවම බෑ. එයා නම් හරිම හුරුබෝටි. ඔය ඉන්නේ මං ආසයි කිව්ව මාළුවා ඒන්ජල් වගේ. ඒ පොඩි මාළුන්ටත් මං හරි ආසයි. හරි. මං දිගටම කතා කරලත් බෑනේ. ඔන්න ලයන් ෆිෂුත් ඉන්නවා. ඒක නම් ඊළඟ ටැංකිය. ඕක තමයි අපිට දෙවනියට හම්බ වෙන ටැංකිය. ඒ ටැංකියේ ඉන්නේ ලයන් ෆිෂ්ලා. ලයන් ෆිෂ් කියන්නේ sea water මාළුවෙක්. හරි. මේක ඔයාලට මේකේ ටිකට් ගැන කතා කරන්න බැරි වුණා. අපිට මේකේ ගත්ත පැකේජ්. පොඩි ළමයින්ට නම් 750යි උනේ. ලොකු අයට නම් 1200යි. අපි ඉතින් ටිකට් පහක්ම ගත්තා. මොකද අපි අද පවුලේ හැමෝම ගියා. හරි. ඕකෙත් ඉන්නවා ලස්සන මාළු වර්ගයක්. ඒගොල්ලෝ හැබැයි ඩේන්ජරස්ලු. අනේ මන්ද ඉතින් ඒ ලස්සන මාළු දරුණුයි කියන්නත් බෑ. එච්චරට ලස්සනයි. ඊළඟට අපිට හම්බුනේ ඔයගොල්ලන්ට පේන කෝයි කාප්ලා. හරි ඒගොල්ලෝන්ගේ ඉඳින් මගේ ඇඟට වතුරත් විසි වුණා. ඊළඟට අපිට හම්බෙන්න ටැංකියේ ඉන්නේ පැරට්ලා. මේගොල්ලෝ නම් හරිම ලස්සනයි. රතු පාට අයත් හිටියා, තැඹිලි අයත් හිටියා. ඒගොල්ලොන්ගේ බ්ලඩ් අයද හරියටම මට නම් දෙක නම් මතක නෑ. මම ඔයගොල්ලන්ට ඕකේ පේනව නේද? හරි. ඒකේ එක්කෙනෙක් හිටියා ෆින් එක විතරක් කළු පාට එක්කෙනෙක්. එයාත් එතනින් ගියා. හරි. තව මේගොල්ලෝ ගැන නම් කතා කරනවා. මේගොල්ලෝ ගැන වැඩි විස්තර දන්නේ නෑ. ඒ වුණාට ඕකේ ඉන්න මාළු වර්ග ගැන නම් මම හරියට දන්නේ නෑ. කොහොම හරි ටයිගර් ෆිෂ් කෙනෙක්ද කොහෙද මේ ඉන්නේ? හරියටම බලා ගන්න. මම නම් මේ මාළුවා ගැන දන්නේ නෑ හරියටම. කොහොම හරි පයරා එක්කෙනෙකුත් හිටියා. පයරා එක්කෙනෙක් හරි දෙන්නෙක් හරිත් හිටියා. මම මේ වීඩියෝ එක වොයිස් කාන්නේ පස්සේ හින්දා මට හරියටම මාළු ගැන නම් මතක නෑ. ඊළඟට අපිට හම්බුනේ මෙන්න මේ සුපිරිම සුපිරි ටැංකිය. ඒකේ හිටියා සිල්වර් වානලයි ටයිගර් ෂවල් නෝස් කෙනෙකුයි. ඒ ෂවල් නෝස් නම් මාරම ලස්සනයි. ඇරවානලා ටිකත් හරිම ලස්සනට හිටියා. ෂවල් නෝස්ට නම් බඩගිනි වෙච්ච පාටක් තමයි තියෙන්නේ. පේනවනේ සිල්වර් වානා. වඳුරු මාළුවෙකුත් හිටියා. එයා නම් කොහෙද හිටියේ කියලා අපි නම් දැක්කේ නෑ. දැක්කොත් මම ඔයාලට වීඩියෝ කෑල්ලකින් දාන්නම්. ඔය ෂවල් නෝස් නම් මට මාරම ආස හිතුණා. ෂවල් අපි ගෙදර ලොකු ටැංකියක් හදනවා. ඒකට ෂවල් නෝස් කෙනෙකුත් ගේන්න බලමු. අන්න අතන ඉන්න වඳුරු මාළුවා. අර කොටේ පිටිපස්සේ ඉන්නේ. එයාව හරියට පේන්නේ නැහැ. නිකන් කට වගේ තමයි පේන්නේ. හරි. සිල්වර් වානලා ටික නම් මාරම ලස්සනයි. අඩි 2 පැනලා ওই මාළු සේරම. ඔයගොල්ලන්ට කැම් එකෙන් පේනවට වැඩිය ඔන්න මම වඳුරු මාළුව zoom කරා. ඔය කැම් එකෙන් පේනවට වැඩිය මේ මාළුව ඇත්තටම ගොඩක් ලොකුයි. හරි. කතා කරන්න නම් දෙයක් නැහැ. මේ මාළු ටික ගැන නම් ආයේ සුපිරි. ෂවල් නෝස් තමයි ලස්සනම මට නම් එතනින්. සිල්වර් වානා. එයාත් ඉතින් ලස්සන මාළුවෙක් තමයි. ඕකේ ඉන්නවා මසීර්ලා. මසීර් කියන්නේ ඉතින් මොස්ට මාළුවෙක්. හැබැයි පෙනුමෙන් නම් නිකන් කාෆ් වගේ. ඒ වුණාට ඉතින් මොස්ට මාළුන්ට ආස මමගේ කෙනෙක් ගියාට පස්සේ ඉතින් පිස්සු වැටෙන මාළු වර්ගයක් තමයි මසීර් කියන්නේ. හරි ඕගොල්ලොත් කැලණියට ගිහින් බලන්න. මසීර්ලා නම් මාරම ලස්සනයි. නිකන් කොළ පාටට හුරු පාටක් තමයි එයාලට තියෙන්නේ. මාරම ලස්සන මාළු වර්ගයක්. ඔයා අපිට මේන ටැංකියේ ඉන්න නම් මලාවි.
මාරම ලස්සන මලාවි ටිකක් හිටියා එතන. ඒ අස්සේ රෙඩ් අයි එක්කෙනෙකුත් හිටියා. සුදුම සුදු පාට රෙඩ් අයි එක්කෙනෙක්. එයාව මට සූම් කරලා ෆුටේජ් එකක් ගන්න බැරි වුණා. ඒ වුණාට එයා නම් මාරම ලස්සනයි. ගිහිල්ලාම බලන්න ඕන. ඔතන පේන ටැංකි ටිකත් මාරම ලස්සනයි. මේගොල්ලෝ මාළුන්ගේ නම් මම වැඩිය දන්නේ නැහැ. මොකද මමත් මේ ෆීල්ඩ් එකට අලුත් කියන්නේ ඉතින් කලිනුත් මාළු හදලා තියෙනවා. ඒ වුණාට ඔහම ලොකුවට පිස්සුවක් නම් ගහලා තිබුණේ නැහැ. මේකේ නම් ගෝල්ඩන් රාස්බෝරා ඉන්නවා, චෙරි බාබුත් ඉන්නවා කියලා තමයි බෝඩ් එකේ නම් ගහලා තිබුණේ. ඔයාලටත් පේනවනේ දැන්. හරි. ඒ වුණාට මම නම් හිතුවේ නෑ ඇත්තටම ඔච්චර මාළු ගොඩක් ඉඳී කියලා. මොකද මම ගියේ මේ ඔය ගම් වතුරෙන් පස්සේ. ගම් වතුරෙන් පස්සේ කියන්නේ අර දිට්ටා කුණාටුවෙන් පස්සේ. දිට්ටා එකත් එක්ක මම නම් හිතුවේ මාළු ගොඩක් ගහගෙන ගිහින් ඇති කියලා. දැන් ඔයාලා එකපාරට කලබල වුණාද මොකಾದ මේ ලස්සනම ලස්සන ලොකුම ලොකු මාළුවා කියලා. කලබල වෙන්න එපා. මේ ඉන්නේ පෙරෝන් ෂාක්. පෙරෝන් ෂාක්ලා නම් මේ ටැංකියේ 3 දෙනයි හිටියේ. ලොකුම ලොකු කට්ටිය තමයි හිටියේ. මගේ අතත් එක්ක බැලුවාම මාරම ලොකුයි. මෙයාලා නම් අඩි දෙකමාර විතර ඇති. ඔන්න හැප්පුණා. අයියෝ මේගොල්ලොන්ටත් ඉතින් ඉන්න බෑනේ. හරි. ඒව කමන්නේ අපිට ඒව වැඩක් නැහැ. කොහොම හරි පෙරෝන් ෂාක්ලා ටික නම් මාරම ලස්සනයි. ඉරිඩේෂන් ෂාක්ලා වගේ තමයි මම මුලින්ම හිතුවේ ඉරිඩේෂන් ෂාක්ලා කියලා. බලන් ගියාට පස්සේ තමයි දැක්කේ පෙරෝන් ෂාක් කියලා. පෙරෝන් ෂාක් කියන්නේ ඉරිඩේෂන් ෂාක්ලාට වඩා ටිකක් ලොකු වෙන මාළු වර්ගයක්. හරි. ඒගොල්ලෝ ගැනත් ඉතින් කියන්න දෙයක් නැහැ. මාරම ලස්සනයි. කළු අය විතරයි ඒකේ නම් හිටියේ. කොහොමත් 3 දෙනයි හිටියේ. ඒගොල්ලොන්ව හරියට පේන්නෙත් නැහැ. වතුරෙන් පිටිපස්සට යද්දි. හරි. අපි ඊළඟ මාළු සෙට් එකත් එක්ක කතා කරමු. ඔතන ටැංකියේ ඉන්නේ මට දන්න තරමින් නම් අර වතුර නැතුව අවුරුදු 2ක් ඉන්න පුළුවන් මාළුවා. හරි. ඒක නම් ඉන්නේ නියෝන් ටෙට්‍රලයි කාඩිනල් ටෙට්‍රලයි. ඒ ටැංකියත් මාරම ලස්සනයි. ඒගොල්ලෝ නිකන් රේඩියම් ගාලා වගේ. හරි. ඒගොල්ලෝ ගැනත් ඉතින් මාර ලස්සන ටැංක් සෙටප් එකක් තිබුණා. කොට දාලා ප්ලාන්ටඩ් සෙටප් එකක් තමයි තිබුණේ. ඊළඟට අපිට පෙන්වන්නේ ඉන්නේ විදුලි ආඳා. එයාගේ නම් ඔළුව පෙන්වන්නේ නැහැ එයා. මාරම ලැජ්ජකාරයෙක්. අපේ තාත්තා කිව්වන විදිහට මෙයාව ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට යවුවා නම් හරි. මෙයා මාරම කැත මාළුවෙක් වුණාට මෙයාට එකපාරින් මිනිහෙක්ව මරන්න පුළුවන්. මේකේ නම් ඉන්න මාළු ගැන මම හරියට දන්නේ නැහැ. මං හිතුවේ සිල්වර් ඩොලර්ස්ලා කියලා. සිල්වර් ඩොලර් වර්ගෙකුත් හිටියා. ඒකේ අර කළු පාට මාළු එහෙමනම් මාර ලස්සනයි. ඒගොල්ලොන්ගේ අමුතුම ලස්සනක් තියෙනවා. හරි. ඔය ඉන්නේ ඇමසන් ගංගාවේ මාළු වර්ගයක්.
ඒගොල්ලොන්ගේ නම් මට මන් දන්නේ කොහොම වුණත් මාර ලස්සන මාළු වර්ගයක්. දැන් පෙන්නන මාළු ටැංකියේ ඉන්න මාළු ගැන නම් ඔයාලා දන්නවා ඇති කියලා හිතනවා. ඒකේ ඉන්නේ මසීර්ලයි ටින් ෆොයිල් බබ්ලයි. ටින් ෆොයිල් බබ්ලගේ ගෝල්ඩන් අයත් හිටියා. මගේ එක්කෙනෙක් නැති වුණානේ. ඒන් ඒ වර්ගය අය තමයි හිටියේ. ඒගොල්ලොත් එක්ක තව වර්ග හිටියා. හැබැයි මම දැකපු ලස්සන වර්ගයක් තමයි ටින් ෆොයිල් බබ්. අනිත් ටැංකියේ හිටියේ මාරම ලස්සන මාළු වර්ගයක්. ඒකේ ඉන්නේ රිප්සෝ කැට්ෆිෂ්ලයි සිල්වර් වාන කෙනෙකුයි. ඒකේ ඉන්න සිල්වර් වාන නම් අඩි 3ක් විතර. ඔයාලට ඒ කැම් එකෙන් පේනවට වැඩිය මේ මාළු මාරම ලොකුයි. ඒ රිප්සෝ කැට්ෆිෂ්ලත් එක්ක ස්නේක් හෙඩ් කෙනෙකුත් හිටියා. මම නම් හිතන්නේ මෙයා එම්පරර් ස්නේක් හෙඩ් කෙනෙක් නෙමෙයි. මම දන්න විදිහට නම් මෙයා වයිට් ස්පොට් ස්නේක් හෙඩ් කෙනෙක්. හරි. ඒව වැඩක් නැහැ කොහොම හරි සිල්වර් වාන නම් මාරම ලොකුයි. නෑ මෙයා වයිට් ස්පොට් නෙමෙයි. මෙයා ලංකාවට ආවේ ඒක මේ ආවේනික ස්නේක් හෙඩ් වර්ගයක්ලු. අර බෝඩ් එකේ තමයි තිබුණේ. ඒ වුණාට එයාගෙන් නෙමෙයි වන්නම් වැඩක් තියෙන්නේ. මේ සිල්වර් වානගේ. මේ සිල්වර් වාන නම් මාරම ලස්සනයි. රිප්ස් වලත් 4-5 දෙනෙක්ම හිටියා. ඊළඟට තියෙන ටැංකියට නම් මම මාරම කැමතියි. ඒකේ ඉන්නේ ඇලිගේටර් ගාලයි ස්පොටඩ් ගාලයි. ඒකේ ඉන්න ඇලිගේටර් ගාලත් මාරම ලොකුයි. ඇත්තටම කියන්න ඕන මම මේක පාර්ට් දෙකකට ගේන්නම්. මොකද එච්චරටම වීඩියෝ එක දිගයි. ඔය ඉන්නේ ලස්සන ඇලිගේටර් ගාගෙන. ඕගොල්ලෝ එයාලට කැමති නැති වුණාට මම නම් එයාලට මාරම කැමතියි. බලන්න hina වෙලා ඉන්න ලස්සන. අයියෝ. ඔය යන්නේ ස්පොටඩ් ගාගෙන. ඇලිගේටර් ගාවයි ස්පොටඩ් ගාවයි මට නම් දැන් පැටලෙනවා. එතන හිටපු කාෆ්ලා ටික නම් මාරම හීලයි. මෙතන ඉන්න මාළු ගැන නම් මං හරියට දන්නේ නෑ. මට පේන විදිහට මෙතන ඉන්නේ ස්පොටඩ් කැට් කියලා මාළු වර්ගයක්. ස්පොටඩ් කැට් කියන්නේ මොකක්ද කියලා නම් මන් දන්නේ නෑ. මොනවා වුණත් උන්ගේ වැඩි ස්පොට් නම් මේගොල්ලෝන්ගේ තිබුණේ නෑ. ස්පොටඩ් තියෙන අයත් හිටියා, වැඩි නැති අයත් හිටියා. ඒකේ තව මාළු වර්ගයක් හිටියා. ඒගොල්ලෝ ගැන නම් මම දන්නේ. මේක නම් ලොකුම ලොකු 6 ලිට් ටැංක් එකක්. ඒකේ එක වර්ගයේ 6 ලිට්ලා හිටියා.
හැබැයි ඒක මේ ඉන්න ජාඩීනියරවාන කෙනෙක්. ජාඩීනියරවානටත් මම මාරම ආසයි. එයා නම් තාම පොඩි පැටියෙක්. හැබැයි එයාගෙත් මාරම ලස්සනක් තියෙනවා. ඒකේ තව ඉන්නවා මසීර්ලා. ඒගොල්ලෝ නම් රෙඩ් මසීර් මං හිතන්නේ. මොන වුණත් කමක් නැහැ. ඇරවානලා ටික නම් මාරම ලස්සනයි. ඊළඟට අපි ගියේ සී වර්ල්ඩ් එකට. සී වර්ල්ඩ් එකෙත් හිටියා සී මාළු ගොඩක්. හරි. මේක නම් ෆ්‍රෙෂ් වෝටර් මාළුද මන්ද. අනේ මන්ද කියන්නවත් බෑ. මේ ඉන්න නම් මොක්කද මන්ද. හැබැයි ඒගොල්ලොත් මාරම ලස්සනයි. මොනවා වුණත් මාළු වර්ගයක් වුණා එච්චරයි. හරි. මේ ඉන්නේ ස්ටාර් ෆිෂ්ලා. මේගොල්ලෝ නම් ඇත්ත මාළුද බොරු මාළුද දන්නේ නැහැ. මේ මාළුවා විතරයි මේකේ පීනන එක්කෙනෙක්ට හිටියේ. එයා මෙහෙ පීන හිටියා. ස්ටාර් ෆිෂ්ලා නම් ගොඩක් හිටියා. මේකෙත් ස්ටාර් ෆිෂ් කෙනෙක් තමයි හිටියේ. මේකේ නම් හිටියා ලස්සන මාළුවෙක්. එයාගේ හැබැයි ඔළුව නම් ටිකක් ලොකුයි වගේ. මේකේ ඉන්නවා ස්ටාර් ෆිෂ්ලාත් තව. හරි. මේ මාළුවා නම් මොකෙක්ද කියලා දන්නේ නැහැ. හැබැයි එයාව දැක්කහමත් බය හිතෙනවා. එයාව දැක්කහම බය හිතෙනාට පස්සේ එයාව ආයේ බය නැති කරන්න තමයි අනිත් මාළු දෙන්න හිටියේ. මොනවා වුණත් කමන්නේ. මේ මාළු ගැන නම් මන් දන්නේ නැහැ. මං හිතුවේ ටූනා මාළු කියලා. ඒ මාළුවව දන්න අය කමෙන්ට් එකක් දාන්න යන්න. මාළුවව මටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. හරි. වීඩියෝ එක අන්තිම වෙනකම්ම රැඳිලා ඉන්න. මොකද අන්තිමට ඔයාලට ස්පෙෂල් සර්ප්‍රයිස් එකක් තියෙනවා අර ඇරපයිම ටැංක් එක සම්බන්ධව. හරි. ඒ මාළුවන්වත් බැලුවා ඇති. අපි දැන් යමු. හරි. ඊළඟට අපි ආයේ මාබල් කැට්ෆිෂ් ටැංක් එක ගාවට. මාබල් කැට්ෆිෂ්ලාත් මෙතන සෑහෙන ප්‍රමාණයක් හිටියා. ඒගොල්ලෝ ලස්සන ඇති හිටියා. හරි. මේ මාබල් කැට්ෆිෂ්ලා නම් මාරම ලස්සනයි. සමහරු හිටගෙන ඉන්නවා වගේත් ඉන්නවා නැට්ටෙන් හිටගෙන. අනේ මන්දා. මාළුන්ටත් වෙලාවකට හරි වැඩ හිතෙන්නේ. මෙතන නම් මේ ටැංකිය නම් මාරම ලස්සනයි. මෙතන ලක්ෂ 18ක් පීන ඉන්නවා. ඒ ඇස්සේ ගෝල්ඩන් ඇරවාන කෙනෙකුත් හිටියා. ඔබ ඉන්න ඔයාලටත් මම ගෝල්ඩන් ඇරවානාවත් පෙන්වන්නම්. මේ ඉන්නේ ප්ලැටිනම් ඇලිගේටර් එක. එයා සුදු පාටයි. තව ඒකේ ස්පොටඩ් ගා කෙනෙකුත් හිටියා. හරි. දැන් එහෙනම් අපි ගෝල්ඩන් ඇරවානාව බලමු. ඇති මෝඩේ ඕක නවත්තනවා. ඇලිගේටර් ගාලා දැලුවා ඇති. හරි. ඔය ඉන්නේ ගෝල්ඩන් ඇරවානා. එයාගෙත් මාරම කලර් එකක් තිබුණා. හරි. ඊළඟට ඔයගොල්ලන්ට කාවද බලන්න ඕන. කා වුණත් කමක් නැහැ. වෝටර් වර්ල්ඩ් එකේ ඉන්න කට්ටිය ඕනේ ඔයාලට බලන්න ඕන. හරි. එහෙනම් මම අද ඔක්කොම මාළු ඔයාලට පෙන්නන්නම්. ඒ ටැංක් එකෙන් පස්සේ අපිට තියෙන්නේ පිරාන ටැංක් එක. පිරානලා නම් හෙල්ලෙන්නේවත් නැහැ. මෝඩ මාළු జాතියක්. හැබැයි මම ප්‍රයිවට්ලි හරිම කැමති මාළු වර්ගයක් තමයි පිරානා කියන්නේ. ඔය බනින්නේ විහිළුවට අනේ. ඔයාලා සීරියස් ගන්නවද ඔයා? අයියෝ මෝඩයිනේ. හරි ඒව කමන්නේ. මේ පිරානලත් රෙඩ් බෙලි අය තමයි හිටියේ. ඒගොල්ලෝ මිනිමස් කනවාද කියලා ප්‍රශ්නය අහපු අයට හරි මේ මොකෙද්ද මේ? නැට්ටෙන් හිටගෙන ඉන්නේ ඉතින් මැරිලාද මෝ? නෑ පිස්සුද එහෙම මැරිලා නෑ. මේ ඉන්නේ තව මසීර්ලා. ඒකේ තව හිටියේ මොකුද? ස්නේක් කිඩ් කෙනෙක්. මාරම හොඳ ස්නේක් කිඩ් කෙනෙක් හිටියා එතන. එයා නම් මං දන්න තරමින් එම්පරර් ස්නේක් කිඩ් කෙනෙක්. එම්පරර් ස්නේක් කිඩ් ලොකුම වෙන වර්ගේ නේද? ඔව් කොල්ලනේ ලොකුම වෙන වර්ගේ තමයි.
ඒ අස්සේ මාවල් කැට්ෆිෂ්ලා 3 දෙනෙකුත් ඒකේ හිටියා කියන්නකෝ. මාර වැඩේනේ. අයියෝ. ඔතන පෙන්වන ටැංකිය වල නම් ඉන්නේ ගෝරෙට්ටලා. ලෝටෙට්ටලා. ඒගොල්ලොත් ඉතින් චූටි මාළු වර්ගයක්. ඒ වුණාට ඒගොල්ලොත් මාරම ලස්සනයි. අපේ ගෙදර කලිනුත් හිටියා ගෝරෙට්ටලා වර්ගයක්. ඔස්කලා වගේ එන්න ඕන හින්දා ඒගොල්ලොන්ව දුන්නා. කරන්න දෙයක් නැහැ. ඉතින් ඔස්කලත් එක්ක ගෝරෙට්ට හදන්න බෑනේ. මෙතනත් ඉන්නවා මම ආස මාළුවෙක්. මෙයාට කියන්නේ ඉතින් ෆ්‍රෙෂ් වෝටර් ස්ටින්ග්රේ. දන්නේ නැති අයට තමයි කිව්වේ. දන්න අය ටිපර් වෙන්න යන්න එපා. හරි. ඔය ගහලා තියෙන්නේ ඇමසන් මඩුව. මඩුව කියන නම කැත හින්දා තමයි මම ස්ටින්ග්රේ කිව්වේ. මේ ඉන්නේ ෆ්‍රෙෂ් වෝටර් පෆර්ස්ලා. මේකේ නම් අනේ මේ මොකුද මේ? මෙතන ඉන්න ඒගොල්ලොන්ගේ ඇල්බයිනෝ එක්කෙනෙක්. ඒගොල්ලොන්ගේ නම නම් මම හරියට දැක්කේ නෑ. මම ටක් ගාලා ඊළඟ ටැංකියට ගියා. මොකද වීඩියෝ එකක් දික් වෙන හින්දා. මේගොල්ලෝ කවුරු හරි කමන්නේ. ඔයගොල්ලෝ කියව ගන්න. මට වැඩක් නෑ. මේක ඉන්නවා මයින් ක්‍රවුන් ලෝච්ලා. හරි. මේ ක්‍රවුන් ලෝච් තමයි. මේකේ තව මාළුවෙක් හිටියා. එයා නම් මොකෙද්ද කියලා හොයාගන්න බෑ. නැට්ට විතරයි එළිය තිබුණේ. තව එක්කෙනෙක් හැංගිලා හිටියේ එයාගේ ඔළුව විතරයි. මේ මාළුන්ට හැංගෙන්නමයි ඕනේ. පොඩ්ඩක් එළියට එන්න නෑ. වීඩියෝ එකටවත් එළියට ආවනම් මේ මොක්කුද මේ? මොක්කුණත් කමන්නේ. ඇල්බිනෝ රෝසි බාබ්ද ඔයද? අනේ මන්ද. වැඩක් නෑ මට වැඩක් නෑ. හරි මේකේ කවුද මේ? මේ ඉන්නේ කවුද? ඒෂියන් රෙඩ් ටේල් කැට්ෆිෂ්ද කොහෙද? අනේ මන්ද. මට මතක හැටියට නම් එහෙම තමයි. බලන්න ඔයාලා මේක කියවලා. ඔව් ඒෂියන් රෙඩ් ටේල් කැට්ෆිෂ් තමයි. හැබැයි ඒගොල්ලෝ අපි දකින රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා වගේ නන් නෙමෙයි. මේ ඉන්නේ ආචර් ෆිෂ්. අර උඩට වතුර විතර කෑම කරන්නේ. ඒගොල්ලෝ. එයාලත් මාර ලස්සනයි. මට හිතුණා එක්කෙනෙක් අල්ලන් ගෙදර ගේන්න. හැබැයි එක්කෙනෙක් ගෙනල්ලා වැඩක් නැති හින්දා මං ගෙනාවේ නෑ. එතනත් හිටියා මාරම ලස්සන කැට්ෆිෂ් කෙනෙක්. එයාලු ලෝකෙ මිලෙන අධිකම කැට්ෆිෂ්. මේ මොක්කුද? මෙයාලා බ්ලැක් ටූත් ටෙට්‍රා වර්ගයක්. මේ බෝඩ් එක කියව ගනින් යකෝ. උඹලට බලන්න තමයි මම ওই බෝඩ් එක වීඩියෝ කරේ. හරි. ඔය ඉන්නේ මන් දන්න විදියට රෙඩ් ටේල් ෂාක්. හරි. මේකයි කියන්න ඕන. කැම් එක හෙල්ලෙනවා. ඒකට නම් සොරි. මොකද ෆෝන් එකෙන් තමයි වීඩියෝ එක කරේ. ඒකින්ද තමයි පොඩ්ඩ හෙල්ලෙන්නේ. ගණන් ගන්න එපා ඉතින්. එහෙම තමයි පොඩි අත්තරදීම හැමෝගෙම වෙන්න පුළුවන්. හරි. මේ ටැංක් එකේ ඉන්නේ ටීබාබ්. මේගොල්ලෝ තේ බොනවද?
මේකින් නම් බ්ලැක් කරවාන. හැබැයි ඒගොල්ලෝ කළු පාට නෑ. YouTube එකේ පෙන්වන තරම් ඒගොල්ලෝ ලස්සන නෑ. කමන්නේ මොන වුණත් මාළු ටිකක් හරි බලාගත්තා ෆෝටෝ වල කියපු එකෙන්. ඔතන ඉන්නවා අප්සයිඩ් ඩවුන් කැට්ෆිෂ්. හැබැයි මම ආපු හින්දාද කොහෙද මුන්ට දෙපැත්තත් මාරු වෙලා. හරි පැත්තට පීන තමයි හිටියේ කට්ටිය. එක්කෙනෙක්වත් අනිත් පැත්තට පීනුවේ නෑ. මම බලාගෙන හිටිය විනාඩි 5ක් විතර ඔයාලට වීඩියෝ එකක් ගන්න. මේගොල්ලෝ නම් කවුද කියලා මන් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ෆ්ලයින් ෆිෂ් කියලා තමයි තිබුණේ. ටයිගර් ෆිෂ්. මං තවත් ප්‍රයිවට් ආසමාරුවෙක් දත් සෙට් එක ඔයාලට පෙන්වන්න ඕනේ. පේනවනේ කොටවර්දි දත් සෙට් එක. කෙලින්ම කොටි දත් ටිකක් තියෙන්නේ. හරි. ඔන්න එනවා. මාව කයිද දන්නේ කෑවොත් නම් මම වීඩියෝ එක දාන්නේ නැහැ. ඔන්න දැන් මම කිව්වා වීඩියෝ එක දාන්න ඉතින් බෑ මං ඉඳලා. හරි මං ඉතුරු වුණා. බය වුණා නේද මං නැති වෙයි කියලා. විහිළුවට කිව්වේ අයියෝ. හරි. ඒ වැඩක් නැහැ. හරි ඕක ඉන්නේ මොක්කුද? මේ මොක්කුද මේ? අප්‍රිකන් ස්නේක් හෙඩ්. ගං ආරු වගේ එක තැනමයි. මේක ඉන්නවා නියෝන් ලයි කාඩිනල් ලයි අනිත් අය නම් දන්නේ නැහැ කවුද කියලා. ඒකේ බෝඩ් එක හරියට පැහැදිලි නැහැ සෝරි. මෙහෙමයි. මේක ෆෝන් එකකින් වීඩියෝ කරපු හින්දා තමයි ඔය සේරම කැම් එක ඕෆ් වුණා. මෙයාලා නම් පයරා කට්ටිය. ඔය ඉන්නේ පයරා. හරි. මේ ඇවිල්ලා වලාගෝ කැට්ෆිෂ්. මේලා නම් සෙවරම්ද කොහෙද? අනේ මං ඔය මාළුන්ගේ වැඩිය නම් දන්නේ නැහැ. දන්න අය ඉන්නවනම් හරි මං කිව්වේ සෙවරම්ලා ජයන්ට් ගුරාමි. ඇල්බිනෝ ජයන්ට් ගුරාමිලා ඉන්නවා. ඔහොම ඉන්න මං අතත් එක්ක පෙන්නනම් කොච්චර ලොකුද කියලා. හරි. ඔක්කොම සෙට් එක අඩි 1.5 පන්නලා මෙතන ඉන්නවා රෙඩ් ලයින් ස්නේක් හෙඩ් කෙනෙක්. රෙඩ් ලයින් ස්නේක් හෙඩුත් අඩි 2ක් විතර. එයා මූණ පෙන්වන්න එයාත් ලැජ්ජාකාරයෙක්. මේ කවුද? මෙයා නම් සුංගාරු. මේ මාර ලස්සන මාළු වර්ගයක්. බ්ලැක් නයිෆ් ෆිෂ්. බ්ලැක් ගෝස්ට් නයිෆ් ෆිෂ්. නයිෆ් ෆිෂ් ලවත් පෙන්වන්නම්. අයියෝ දඟලන්න නැතුව ඉන්න. නයිෆ් ෆිෂ් ලට ආස සෙට් එක ලයික් එකක් දාන්න යමු. තව කියන්න දෙයක් තියෙනවා. මේ මොක්කුද අපොච්චියෝ. ඔක්කොම එක වගේ නිමාලු ටික. හරි මං කියන්න හදපු එක කියලා ඉන්නම්කෝ. මේකේ අපි බර්ඩ් පාක් එහෙම වීඩියෝ කරේ නෑ. බර්ඩ් පාක් බලන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න මං ආපහු ගිහපු වෙලාවක වීඩියෝ එකක් අරන් දාන්නම්. බෝට් රයිඩ් එක නම් ගත්ත බෝට් රයිඩ් එක බලන්න ඕන නම් දිගටම එකතු වෙලා ඉන්න. මේකෙත් ඉන්නවා ඇරවාන්ලා සෙට් එකක්ම. ගෝල්ඩන් ඇරවාන කෙනෙකුත් හිටියා. දෙන්නෙක් 3යි. වව් මාරම ලස්සන මාළු ටිකක්. හරි. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මම ඊළඟට Q&A එකකුත් දෙන්නම්. මේක ඉන්නවා ටින් ෆොයිල් බබ්ලා. ඒ ඇස්සේ මසීර්ලත් ඉන්නවා. මසීර්ලද මන්දා. මම ඔය මාළුව ගැන වැඩි නම් දන්නේ නැහැ. එතන ඉන්නවා තව ගෝල්ඩන් ඇරවාන කෙනෙක්. ඒ ගෝල්ඩන් ඇරවානත් මාරම ගති. ටින් ෆොයිල් එකෙත් වරල් එහෙම හොඳටම රතු පාටයි. මම කිය ටින් ෆොයිල් බබ්. ටින් ෆොයිල් බබ්. මං ගාව ඉන්නේ නම් ඇල්බයිනෝ අය. මෙන්න ඉන්නවා රෝයල් රවුන්ඩ් නයිෆ් ෆිෂ්. මෙයා රෝයල් එක්කෙනා. මන්නයා කියන්නේ මෙයාලගේ වර්ගයක්. ඔය ඉන්නේ තහනම් වෙච්ච අය. හරි. ඔය ඉන්නේ චොකලට් නයිෆ් ෆිෂ්. හැබැයි මෙයා නම් චොකලට් පාට නෑ. මේ ඉන්නේ ඩෙවිල් කැට් ෆිෂ්. මට හරියට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දන්න අය පොඩ්ඩක් කමෙන්ට් කරන්න. ඩෙවිල් කැට් ෆිෂ් කියන්නේත් ගූන් කැට් ෆිෂ්. ගූන් කිව්වද? මට ඒක නම් ලොකු ප්‍රශ්නයක්. මේ
මට ගූංචුයි ඩෙවිලුයි ටිකක් මතක තියාගන්න අමාරුයි. මේ ගොල්ලෝ ගැන නම් හරියට දන්නේ නෑ. ඒගොල්ලෝ ඇවිල්ලා මොක්කුණත් කමන්නේ මට වැඩක් නෑ. මේකේ මොකෙද්ද හිටියා? මේකේ හිටියා ඇල්බයිනෝ රවුන්ඩ් නයිෆ් ෆිෂ්. ඇල්බයිනෝ එක්කෙනා නේ. එයා එළියට එන්නේ නැහැ. එයාත් ලැජ්ජකාරයෙක්. එන්න එළියට අපච්චිව ගොරෝනා. මල කෙලියයිනේ දැන් ඉතින්. මේ ඉන්නේ ඩෙට්නොයිට්ලා. මේක ඉන්නවා නියොන්ලයි කාඩිනල් ටෙට්‍රායි. මාර ලස්සනයි. හරි ඔන්න බෝට් රයිඩ් එකත් පටන් ගත්තා. බෝට් රයිඩ් එකේ අපි දැන් යන ගමන් ඔයගේ වීඩියෝ ටිකකුත් ඔයාලට තියෙයි. ඕකේ තමයි පාකුල හැමත් ඉන්නේ. රෙඩ් ටේල්ලත් ඉන්නේ ඔතන. දැන් ඇරපයිම හැමනම් ඔය පැත්තේ නෑ. ආදරය කරන මාළු වර්ගයක් පාකු. ඒ අස්සේ රෙඩ් ටේල්ලත් ඉන්නවා කියන්නකෝ. ඇල්බයිනෝ පාකුලයි බ්ලැක් පාකුලයි තමයි හිටියේ. රෙඩ් ටේල්ලත් ඉන්නවා. මම පාවු කෙනෙක් මගේ අතත් එක්ක කම්පෙයාර් කරලා ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට.
ෆෝල්ඩ් වුණාට නම් මොකද හාවොත් හිටියා. ඔය ඉන්නේ සුදුම සුදු හාවෙක්. ඒගොල්ලොත් ඉතින් අර රිවර් සෆාරි යන තැන තමයි ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ නම් පව්. මොකද ඒගොල්ලෝව හිර කරලා තියෙන්නේ. අයියෝ අයියෝ. හරි. දැන් නම් මම හිතන්නේ මම ඉවර වෙන තැනටම ඇවිල්ලා තියෙන්නේ. මං කිය බෝට් රයිඩ් එක. වීඩියෝ එක තාම ඉවර නෑ. පොඩ්ඩක් ඉන්න. අන්තිමට මම අර දෙනවා කිව්ව ඇරපයිම ටැංක් එකත් එක්ක සර්ප්‍රයිස් එක. ඒක බලන්න නැතුවද යන්න හදන්නේ. ඉන්න. හරි. හරි. එහෙනම් මම මෙතෙන්ට සෝංග් එකක් දාන්නම්. වීඩියෝ එක ඉස්සරහටම කන්ටිනියු කරගෙන යන්න. ඇරපයිමට ඇඟකත් එක්ක දෙනවාගේ ස්පෙෂල්ම සර්ප්‍රයිස් එක. දැන් ඇරපයිමලත් නෑ, රෙඩ් ටේල්ලත් නෑ, එලිගේටර් ගාලත් නෑ. දැන් ඉන්නේ මෝරු. මෝරු ඉතින් කොහමද ගැන්න ආයේ මෝරුට ඉන්නවා කියන්නේ. හරි ඕගොල්ලන්ට අන්ඩර්වර්ල්ඩ් ටනල් එකේ වීඩියෝ එක ගේන්න බැරි වුණේ ඒක මගේ අතින් ඩිලීට් වුණා ගායිස්. ඒකට නම් සෝරි කියන්න ඕන. මේකේ ගොඩක් මෝරු ඉන්නවා. මේ අස්සේ මේකේ පොඩි පොඩි තව මාළු ටිකකුත් හිටියා. ඒගොල්ලොන්වත් ඔයාලා බලාගෙන යන්න මම ඒකටත් මියුසික් එකක් ප්ලේ කරන්නම්.